2026 උපාධි ගුරු විභාගයට අදාළ ඕපන් කාණ්ඩයේ අධ්‍යාපන සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු මෙහි දැක්වේ. පළවෙනි ප්‍රශ්නය වර්තමාන පාසල් පද්ධතියේ ගුණාත්මක බව බිඳ වැටීමට බලපෑ හේතුව. පිළිතුර විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය. ප්‍රශ්නාංක 2 ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බදවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයේදී මනිනු ලබන කුසලතා මොනවාද? පිළිතුර ගුරු වෘත්තියේදී වැදගත් වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ ආයතනකරු සතු කුසලතාව මැන බැලීම. තුන්වන ප්‍රශ්නය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල දක්වා නිදහස් අධ්‍යාපනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ වර්ෂය කුමක්ද? පිළිතුර 1940. හතරවන ප්‍රශ්නය විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් සලසන විශේෂ පහසුකමක් නොවන්නේ? පිළිතුර ගණක යන්ත්‍ර භාවිතයට අවසරයි. පස්වෙනි ප්‍රශ්නය සිහින පාසල සංකල්පයේ අරමුණ කුමක්ද? පිළිතුර පොත් බෑගයේ බර අඩු කිරීම. හයවෙනි ප්‍රශ්නය ගුරු සේවයේ 3 වන පන්තියේ ශ්‍රේණිය සඳහා බදවා නොගන්නා කාණ්ඩය. පිළිතුර අධ්‍යාපන වේදී උපාධිධාරීන්. ප්‍රශ්නාංක 7 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 10-11 ශ්‍රේණි සිසුන්ට අනිවාර්ය විෂය කුමක්ද? පිළිතුර ආගම හා සාරධර්ම අධ්‍යයනය. ප්‍රශ්නාංක 8 ඩිජිටල් සාක්ෂරතාවය යනු කුමක්ද? පිළිතුර ඩිජිටල් තාක්ෂණය නිවැරදිව භාවිතා කරමින් තොරතුරු සෙවීම, ඇගයීම, නිර්මාණය කිරීම හා සංවේදනය කිරීමට පුද්ගලයෙකු සතු හැකියාව. ප්‍රශ්නාංක 9 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය හඳුන්වා දෙන ශ්‍රේණිය කුමක්ද? පිළිතුර 10 වෙනි ශ්‍රේණියෙන් ආරම්භ වේ. 10 වන ප්‍රශ්නය උසස් පෙළ විද්‍යා විෂය ඉගැන්වීම සිදු කෙරෙන පාසල් වර්ගය කුමක්ද? පිළිතුර 1AB පාසල්. 11 වෙනි ප්‍රශ්නය 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව උපාය මාර්ග කුළුණු 5න් ඉතිරි දෙක මොනවාද? පිළිතුර ඇගීම් හා තක්සේරුව, මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය. ප්‍රශ්නාංක 12 සිසුන් 2000ට වැඩි පාසලක සිටිය හැකි නියෝජ්‍ය විදුහල්පතිවරුන් ගණන කොපමණද? පිළිතුර නියෝජ්‍ය විදුහල්පතිවරු 3 දෙනෙක්. 13 වන ප්‍රශ්නය ප්‍රාථමික අධ්‍යාපනයේ දෙවන ප්‍රධාන අවධිය ඉගෙනුම් නිපුණතා ගණන 40යි. 14 වන ප්‍රශ්නය ඉසෙට්ස්කෝ ක්‍රමය හඳුන්වා දුන් ආයතනය හෝ කොමිසම කුමක්ද? පිළිතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ප්‍රශ්නාංක 15 උසස් පෙළ ප්‍රතිඵල වලින් දිස්ත්‍රික්ක පදනම මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම ආරම්භ කළ වර්ෂය කුමක්ද? පිළිතුර 1972. ප්‍රශ්නාංක 16 13 වසරක සහතික කළ අධ්‍යාපනය යනු? පිළිතුර විධිමත්. ප්‍රශ්නාංක 17 2024 ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙරට සාක්ෂරතා අනුපාතය. පිළිතුර 97.4. 18 වන ප්‍රශ්නය ගුරු සේවයේ පොදු කාර්යයන්. පිළිතුර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිරත වීම, ක්‍රීඩා විෂයට සමගාමී ක්‍රියාකාරකම්, චක්‍රලේඛන මගින් නිකුත් කරන ලබන නියෝග අනුව ක්‍රියාත්මක කිරීම. මේ අනුව දී ඇති වර්ණ සියල්ලම නිවැරදි. පාසල් ආදේශ සංගමයේ සභාපතිවරයා කවුද? නිල බලයෙන් එම පාසලේ විදුහල්පතිවරයා. 20 වෙනි ප්‍රශ්නය 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 10-11 ශ්‍රේණි සිසුන්ට අනිවාර්ය විෂය ගණන. පිළිතුර 5යි. 21 වන ප්‍රශ්නය 2024 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනුව පාසල් ගුරුවරුන් හා ගුරුවරින් අතර භූමිතිරි අනුපාතය 23.1 ගුරුවරුන් 76.9 ගුරුවරියන්. 22 වෙනි ප්‍රශ්නය 2025 අංක 25 අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ආසන්න පදිංචිකරුවන්ට අවස්ථා දෙන ප්‍රතිශතය. පිළිතුර 50%යි. 23 වෙනි ප්‍රශ්නය 2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසලක ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක අවධිවලට අදාළ අවුරුදු ගණන පිළිවෙලින් 5-4-4. ප්‍රශ්නාංක 24 අපොස සාමාන්‍ය පෙළ, ලංකා අධ්‍යාපන පොදු සහතික විභාගය, ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගය, ජාතික පොදු අධ්‍යාපන සහතික විභාගය මේවා හඳුන්වා දුන් පිළිවෙල. පිළිතුර ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගයේ 1900, ලංකා අධ්‍යාපන පොදු සහතික විභාගයේ 1952, ජාතික පොදු අධ්‍යාපන සහතික විභාගයේ 1972, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 1980. ප්‍රශ්නාංක 25 අධ්‍යාපන විද්‍යාපීඨ, විවෘත විශ්වවිද්‍යාල, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මේවා පිහිට වූ පිළිවෙල. පිළිතුර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල 1980, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය 1985, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව 1990. 26 වෙනි ප්‍රශ්නය පූර්ව ළමාවිය සංවර්ධන සම්බන්ධයෙන් වගකීම ප්‍රවෘත්ති ආයතනය. පිළිතුර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය. ප්‍රශ්නාංක 27 සිසුන් දෙන්නෙක් අතර ඇගයීම. පිළිතුර ප්‍රගතිය. පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය. පිළිතුර ජාතික අධ්‍යාපන ආයතනය.
29 වෙනි ප්‍රශ්නය. අන්තර්ගතන අධ්‍යාපනය යනු විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ටද සාමාන්‍ය සිසුන් සමග එක් පන්ති කාමරයක ඉගෙනීමට අවස්ථාව සැලසීම. ප්‍රශ්නාංක 30. පූර්ව ගුරු සේවා පුහුණුව ලබා දෙන ආයතනය. පිළිතුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ. 31 වන ප්‍රශ්නය. සුභක ශිෂ්‍යත්වය ලැබීම සඳහා සිසුන් සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම. පිළිතුර අදාළ වර්ෂයේ රජයේ පාසලක අපොස උසස් පෙළ හැදෑරීම ආරම්භ කරන ලද 12 වන ශ්‍රේණියේ සිසුවෙකු වීම. 32 වන ප්‍රශ්නය. විශේෂ අවස්ථතා සහිත සිසුන් යනු. පිළිතුර විශේෂ අවස්ථතා සහිත සිසුන් යනු ශාරීරික හෝ මානසික දුර්වලතා නිසා සාමාන්‍ය පරිදි අධ්‍යාපනය ලැබීමට අමතර සහායක් හෝ විශේෂිත ඉගෙනීම් ක්‍රමයක් අවශ්‍ය වන දරුවන්. ප්‍රශ්නාංක 33. යම් විෂයක් තුළ ඇති නිශ්චිත මාතෘකාවක් කුසලතාවක් හෝ තේමාවක් ආවරණය කරන අවධානය යොමු කළ ස්වයං අන්තර් ඉගෙනුම් ඒකකය හඳුන්වන නම කුමක්ද? පිළිතුර මොඩියුල. ප්‍රශ්නාංක 34. වෘත්තීය අධ්‍යාපනය ලබන අයෙකුට බුදු කුසලතා වර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ. පිළිතුර රැකියාවට පිවිසීමේදී පුද්ගලයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා ගොඩනැගීම. ප්‍රශ්නාංක 35. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සමත් වනවුන්ට ප්‍රශ්නාංක 35. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වූවන්ට ලැබෙන ශිෂ්‍යාධාර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ආධාර මුදල් ලැබීම. 36 වෙනි ප්‍රශ්නය. සිසුන්ගේ ඉගෙනීම පිළිබඳ සාක්ෂි ක්‍රමානුකූලව රැස් කිරීම. පිළිතුර තක්සේරුව. 37 වන ප්‍රශ්නය. මෙම අරමුණු මොනවාද? මේකේ ප්‍රශ්නේදී කොටස් කරලා ඒ අරමුණු ටික දීලා තිබුණා. ඒ අනුව තමයි ඒක අදාළ වෙන අරමුණ අහලා තිබුණේ. ඒකේ තිබුණේ ප්‍රීතිමත් හා නිරෝගී මිනිසෙක්, ඵලදායි හා මානසික පුද්ගලයෙක්, ප්‍රගතිශීලී ඉගෙනුම ලබන්නේ ගෞරවනීය හා විශ්වාසවන්ත පුද්ගලයෙක්, නම්ශීලී පුද්ගලයෙක්, සංස්කෘතික මූලයන් සහිත තානාපතිවරයෙක්, ප්‍රත්‍යවර්තී ඉගෙනුම ලබන්නේ දේශප්‍රේමී පුරවැසියෙක්. පිළිතුර තමයි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්නාංක 30ට විවේචනාත්මක චින්තනයේ සංවේදනය මොනවාද? පිළිතුර 21 වන සියවසේ කුසලතා. තාක්ෂණ වේදේ විෂයධාරාව ක්‍රියාත්මක වීම 2013 උපකෘත පාසල් රජයට පවරා ගැනීම 1961 NVQ ක්‍රමය හඳුන්වා දීම 2004. ප්‍රශ්නාංක 40. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී පදනම් කර ගන්නා වර්තමාන විෂය ධාරා ගණන කුමනද? පිළිතුර 6යි. 41 වන ප්‍රශ්නය. යාවජීව අධ්‍යාපනය යනු ජීවිත කාලය පුරා ඉගෙනීමේ ක්‍රියාවලියයි. 42 වෙනි ප්‍රශ්නය. ප්‍රාථමික අධ්‍යාපනයේ අධ්‍යයන ගණන. පිළිතුර 3යි. 43 වෙනි ප්‍රශ්නය. ද්විභාෂා අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට ලැබෙන අවස්ථාව. පිළිතුර තෝරාගත් සිසුන් පිරිසකට පමණක් හිමිවන අවස්ථාවකි. 44 වෙනි ප්‍රශ්නය. පාසල් පාදක ඉගෙනීම වැදගත් වන්නේ. පිළිතුර සිසුන්ගේ සම්බර පෞරුෂය සඳහා. 45 වෙනි ප්‍රශ්නය. ඩිජිටල් අධ්‍යාපනයේ ග්‍රාමීය මට්ටමේ ව්‍යාප්ත කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ. පිළිතුර යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම. මේ ප්‍රශ්න ඇර තවත් ප්‍රශ්න කිහිපයක් විභාගයට ඇවිත් තිබුණා. ඒවට පිළිතුරු හරි ප්‍රශ්න හරි දන්න අය ඉන්නවා නම් ඒවා කමෙන්ට් කරන්න පුළුවන්. මේ පිළිතුරු වලට අදාළව අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා.